මේ අනිත් එක මෙයා මේ ගේන්නේ රනිල්ලි ප්‍රතිපත්ති තේරෙනවද? ඔය දැන් ඔය ඇඩෝල්ෆ් හිට්ලර් අපි දන්නවා ජර්මන් ජාතිකයෙක් මිනිහා. ඔය ඇඩෝල්ෆ් හිට්ලර් කරේ කාන්තාවගේ පරිගණන එක තමයි කරේ. අර එයාගේ වීඩියෝස් වලත් එක තියෙනවා. හරිද? අන්තිමට ඇඩෝල්ෆ් හිට්ලර් මැරුවා. මං හිතන්නේ ඔව්. ඒ යුද්ධෙදී මරලා දැම්මා. ඒක ඒ වගේ තමයි ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපල තමයි ඔය අනුර කුමාරි කියන්නේ තේරෙනවද? බලන්නකො නැද්ද කියලා. මූණ නිකන් සරිත්ගේ වගේ වාසනාවන්ත පාට නෑ නිකන් යකෙක්ගේ වගේනේ නිකන්. හරිද? මොනවා කළත් සරිත් තමයි හොද. හරිද? සරිත්ට විතරක් මේකට හදන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය අනුර කුමාරට බෑ. හරිද? සරිත් ඔයගොල්ලෝ තියන්නේ කරන්න මේ ආණ්ඩුව තවදුරටත් බලයේ තියනවාද? තවදුරටත් ඔයගොල්ලෝ දුක් විඳිනවාද? තවදුරටත් 10න් අඩනවාද? එහෙම නැත්නම් සරිත් ගෙනල්ලා සතුටින් ඉන්නවාද කියලා. ඒක ඔබ සතුයි. ඒක මම තීරණය කරන්න ඕගොල්ලෝ තීරණය කරලා ඔයගොල්ලෝ ඡන්දයක් තියන්න ඕන ඉක්මනට සරිත් ගේන්න ඔයගොල්ලෝ වැඩ කටයුතු ලැහැත්ති කරන්න ඕන. එච්චරයි. ඔයගොල්ලෝ සරිත්ට මේ කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ. සරිත්ට හම්බෙන්නෙත් නැහැ. දැන් සරිත්ව අමතක කළා තමයි ඔය කට්ටියම ඉන්නේ. මලක තියාගෙන සරිත්ගේ තාත්තා හින්දා, ප්‍රේමදාස හින්දා කී දෙනෙක් අද සතුටින් ඉන්නවද? අද කීයක් සතුටින් ඉන්නවද? සරිත්ගේ තාත්තා හින්දා බලන්න ඉතින් සරිතුත් එහෙම තමයි ඉතින්. සරිතුත් මේ ඒ වගේ තමයි ඉතින්. මොකද සරිත්ගේ තාත්තා සේවනය කරේ ඇත්තට මේ රට කෑවේ යාළුවෝනේ JR කියන පාරය. JR යෝධය තමයි මේ අනුර කියන්නේ. JR ගේ පුතෙක් කියලා ඔය රනිල් අංකල් කියනවා. JR කියන්නේ මේ රට කාප්‍රිකානේ. ඌ තමයි මේ ගෙනාවේ මේ අර මේ තේරෙනවද ඕන්දත මගුල් ගෙනාව JR කාරය. ඔය JR කියන්නේ මේ ඔකගේ පිළිලුව පුරවන්න නම් ඕගොල්ලෝ මේ කඩ දාන්න JCB එකක් දාලා. ඔකගේ පිළිලුවත් අපිට එපා. ඔය JR ගේ ඕකව අදහන්න වටින්නේ නැහැ. ඔය JR කියන එක. ඕක රට ඔකගේ මිනි වලටත් එක හෙනහත වදින්න ඕනේ. මේ රට කෑවට. හරිද? අන්න එහෙමයි. සිනමාව මැතිරේ තමයි අදහන්න ඕනේ. අන්න අපේ පින්වත් චරිතේ සිනමාව. හරිද? එයාට කරන්න දුන්නෙත් නැහැ. එයාවත් කෑවා. දැන් මේ ඔය ආචාර්ය නන්දලාල් වීරසිංහව ගහලා එලවන්න ඕගොල්ලෝ. එලවලා ඔකව මේ මහාචාර්ය වසන්තව ගේන්න මේ මුදල් පැත්තට. එතකොට හරි. එතකොට ඔක්කොම සතුටින් ඉන්න පුළුවන්නේ. එයාට පුළුවන් එයා කැම්පස් එකේ ලෙක්චර්ස් දෙනවනේ. ඔය නන්දලාල් වීරසිංහ මොකෙද්ද අනේ? මහා බූරුවෙක් මට නම් පේන්නේ උගේ මූණෙන් මහා බෝරු පාටයි උගේ මූණ. අඩු ඔකට සූප්පුවක් විතරයි. සූප්පුවක් මේ අර මොකද්ද කිරි බෝතලයක් කඩේ ගහවලා නියම් පොඩි එකක්. ඔව්. නන්දලාල් වීරසිංහයා කනවා වැඩේ. ඌ මේ මහා